ආයිබෝන් ගොඩක් අය මාස කිහිපයක් තිස්සේ අපිට රික්වෙස්ට් කරලා තිබ්බා එක්ස්පර්ට් ඔප්ෂන් ගැන වීඩියෝ සීරීස් එකක් අරගෙන එන්න කියලා. ඉතින් ඒ නිසාම අපි තීරණය කරා එක්ස්පර්ට් ඔප්ෂන් ගැන සම්පූර්ණ වීඩියෝ සීරීස් එකක් ඔයාලට අරගෙන එන්න. මොකද එක්ස්පර්ට් ඔප්ෂන් කියන්නේ අද වෙනකොට ලෝකේ පුරා ඉතාම ජනප්‍රිය බයිනරි ට්‍රේඩිං ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මේ වීඩියෝ සීරීස් එක හරහා එක්ස්පර්ට් ඔප්ෂන් ගැන ඔයා දැනගන්න ඕනි හැම දෙයක් ගැනම ඔයාට වීඩියෝස් 10ක් කරහා අපි කතා කරනවා. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක විදියට අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මොකක්ද එක්ස්පර්ට් ඔප්ෂන් කියන්නේ? කොහොමද අපි එක්ස්පර්ට් ඔප්ෂන් account එකක් ක්‍රියේට් කරගන්නේ? කොහොමද අපි මේ හරහා මුදල් උපයන්නේ වගේම නිවැරදිව ට්‍රේඩ් කරන්න ඔයා දැනගන්න ඕන දේවල් මොනවද කියලා. ඉතින් මේ හැම දෙයක් ගැනම හරියටම දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම මේ වීඩියෝ සීරීස් එකම ඉස්සරහට බලන්න කැමති නම් දැන්ම අපිව subscribe කරලා තියාගන්න. හරි අපි මුලින්ම බලමු මොකක්ද මේ එක්ස්පර්ට් ඔප්ෂන් කියන්නේ කියලා. සරලවම කිව්වොත් එක්ස්පර්ට් ඔප්ෂන් කියන්නේ ලොකු ට්‍රේඩිං ස්කිල් එකක් නැතුව අපිට ට්‍රේඩ් කරලා මුදල් earn කරන්න පුළුවන් ලෝකේ පුරා මේ වෙනකොටත් රටවල් 150කට අධික ප්‍රමාණයක මිලියන 100කට වැඩි ට්‍රේඩර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ඉතාම ජනප්‍රිය ප්ලැට්ෆෝම් එකක්. එක්ස්පර්ට් ඔප්ෂන් ප්ලැට්ෆෝම් එක හරහාට ක්‍රිප්ටෝකරන්සීස්, ස්ටොක්ස්, කරන්සීස්, ඒ කියන්නේ ෆොරෙක්ස් සහ ගෝල්ඩ්, සිල්වර් වගේ කොමොඩිටිස් ට්‍රේඩ් කරන්න පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද අපි නිවැරදිව එක්ස්පර්ට් ඔප්ෂන් account එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. ඔයාලට මේ එක්ස්පර්ට් ඔප්ෂන් එකේ රෙජිස්ටර් වෙන්න වෙරිෆයිඩ් ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයා ඒ ලින්ක් එක ක්ලික් කරපු ගමන් මේ විදිහට ඔයාව Play Store එකට හෝ App Store එකට රීඩිරෙක්ට් වෙනවා. මෙතනින් ඔයාලට තියෙන්නේ app එක install කරගන්න. මේ වගේම ගොඩක් ස්කෑම් සහ ෆේක් ඇප්ලිකේෂන්ස් තියෙන නිසා ඔයාලට මේ වෙරිෆයිඩ් ලින්ක් එකෙන් ගිහින් ඔරිජිනල් app එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මේ වෙරිෆයිඩ් ලින්ක් එකක් කරා රෙජිස්ටර් වෙනවා කියන්නේ ඔයා එක්ස්පර්ට් ඔප්ෂන් එකට ඩිපොසිට් එකක් කරද්දී ඔයාගේ ඒ ඩිපොසිට් amount එක ඩබල් වෙනවා. හිතන්නවා $50ක් ඩිපොසිට් කරනවා කියලා. එතකොට ඔයාට මේ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වුණොත් $100ක බෝනස් එකක් ලබා ගන්න පුළුවන්. app එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් $10,000ක ඩෙමෝ බැලන්ස් එකක්. ඉතින් ඔයාට පුළුවන් මේ ඩෙමෝ බැලන්ස් එකෙන් ට්‍රේඩිං ප්‍රැක්ටිස් වෙන්න. ඒ ගැන අපි වීඩියෝ එකේ ඉස්සරහට කතා කරමු. දැන් මේ නිල් පාටින් පෙන්නන රෙජිස්ටර් now කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ රෙජිස්ටර් ෆෝම් එකක් එනවා. මෙතනට ඔයාගේ පාවිච්චි කරන ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න. ඉතින් ඔයා මේ ඊමේල් ඇඩ්‍රස් එක දෙද්දී ඔයා වැඩිපුර පාවිච්චි කරන ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න. මෙතනට strong password එකක් දෙන්න. password එකක් ලබා දෙනකොට අනිවාර්යයෙන්ම ඉලක්කම් කිහිපයක් සහ ඉංග්‍රීසි simple සහ capital අකුරු වලින් ඔයාගේ password එක ලබා දෙන්න. දැන් මේ create account කියන බටන් එක ක්ලික් කරන්න. හරි. දැන් ඔයාගේ account එක create වෙලා ඉවරයි. දැන් මේ විදිහට ඔයාලට deposit menu එකක් pop up වෙනවා. දැනට මේක close කරලා ඔයාගේ personal details ටික update කරගන්න. මේ තියෙන menu icon එක click කරන්න. ඊට පස්සේ මේ වගේ side එකෙන් menu එකක් pop up වෙනවා. මෙතන තියෙන profile icon එක click කරන්න. දැන් මේ තියෙන pencil එකක icon එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ personal details add කරන්න form එකක් එනවා. first name එකට ඔයාගේ නමේ මුල් කොටස ඇතුළත් කරන්න. මෙතනට නමේ අවසාන කොටස. ඔයාගේ birthday එක මෙතනට ඇතුළත් කරන්න. postal code එකට ඔයාගේ ප්‍රදේශයට අදාළ postal code එක ඇතුළත් කරන්න. ඉතින් ඔයා postal code එක දන්නේ නැත්නම් මේ විදිහට ඔයාගේ ගමේ නම type කරලා postal code කියලා search කරන්න. ඉතින් උදාහරණයක් විදිහට ඔයා ඉන්නේ කහතුඩුවේ නම් ඔයාට පුළුවන් කහතුඩුව postal code කියලා search කරන්න. ඒ එන postal code එක මෙතනට ඇතුළත් කරන්න. ඔයාගේ address එක මෙතනට ඇතුළත් කරන්න. එතනදී ඔයාගේ ID එකේ හරි license එකේ හරි තියෙන විදිහටම address එක ඇතුළත් කරන්න. මොකද එහෙම නැති වුණොත් ඔයාගේ KYC verification එක reject වෙන්න පුළුවන්. මෙතනට ඔයාගේ city එක ඇතුළත් කරන්න. ඔයා කැමති නම් මේ photo icon එක click කරලා ඔයාගේ profile picture එකක් change කරගන්න පුළුවන්. දැන් මේ save button එක click කරන්න. හරි. දැන් ඔයාගේ personal details add කරලා ඉවරයි. දැන් තියෙන්නේ අපේ KYC verification එක කරගන්න.
ඉතින් ඔයාලට මේ KYC එක available වෙන්නේ එහෙමත් නැත්නම් KYC verification එක පෙන්වන්නේ first deposit එකෙන් පස්සේ. ඉතින් මම deposit එකක් කරලා ඊට පස්සේ පෙන්වන්නම් කොහොමද KYC එක කරගන්නේ කියලා. ඉතින් ඔයා මුලින්ම මුදල් deposit කරන්නේ නැතුව මේ demo එකෙන් හොඳට practice වෙන්න. ඊට පස්සේ deposit එකක් කරලා KYC එක කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් deposit එකක් කරලා KYC එකත් කරගෙන ඊට පස්සේ demo balance එකෙන් හොඳට practice කරන්න. හරි මම දැන් පෙන්නන්නම් කොහොමද අපි deposit එකක් කරගන්නේ කියලා. කොහොමත් අපි real trading කරන්න නම් deposit එකක් අනිවාර්යයෙන්ම කරගන්න ඕන. හරි දැන් මම පෙන්නන්නම් කොහොමද deposit එකක් කරන්නේ කියලා. ඔයා මුලින්ම මේ deposit button එක click කරන්න. ඉතින් ඔයා deposit කියන option එක select කරාට පස්සේ මේ වගේ payment methods ගණනාවක් පෙන්නනවා. ඔයාලට පුළුවන් Skrill, Nettler, Binance Pay, iPay වගේම ඔයාගේ credit හරි එහෙමත් නැත්නම් debit card එකනොත් deposit එකක් කරගන්න. ඉතින් හැමෝම වගේ credit සහ debit card පාවිච්චි කරන නිසා මෙතනින් master card කියන option එක select කරගන්නවා. ඒ option එක select කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදියට deposit කරන amount එක පෙන්වන menu එකක් එනවා. මෙතනදී අපිට $100 500 වගේම $10ක් deposit කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ custom කියන button එක click කරලා ඔයා කැමති amount එකක් විතරක් deposit කරන්නත් පුළුවන්. ඉතින් මම මෙතනින් $10ක් select කරගෙන next කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදියට නැවතත් අපේ amount එක පෙන්නනවා. දැන් මේ proceed payment කියන නිල් පාට button එක click කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ card details add කරන මෙන්න මේ වගේ menu එකක් එනවා. මෙතනට ඔයාගේ card එකේ තියෙන විදියට card details add කරන්න. හරි ඔයාගේ card details add කරලා මේ pay button එක click කරන්න. හරි අපි deposit එක කරගත්තට පස්සේ මෙන්න මේ විදියට අපේ KYC verification එකත් කරගන්න. මෙතනින් ඔයාගේ verification එක කරන method එක select කරන්න. ඔයාලට පුළුවන් ඔයාගේ ID එක හෝ passport එක select කරන්න. දැන් මේ confirm button එක click කරන්න. ඊට පස්සේ ඔයා select කරගත්ත method එක අනුව document එකේ photo එකක් ගහලා මේ select a file කියන button එක click කරලා upload කරන්න. හරි දැන් පැය කිහිපයක් ඇතුළත ඔයාගේ account එක මෙන්න මේ විදියට verify වෙනවා. හරි අපි දැන් බලමු කොහොමද මේ හරහා අපි මුදල් උපයන්නේ කියලා. සරලවම අපිට මේ expert option එකේදී trading කරලා ඒ හරහා තමයි මුදල් උපයන්න තියෙන්නේ. ඉතින් අපි මේ trading ගැන ඉස්සරහට දීර්ඝ වශයෙන් කතා කරනවා. දැනට අපි කෙටි හැඳින්වීමක් විතරයි කරන්නේ. කොහොමද මේ expert option එක වැඩ කරන්නේ කියලා. ඔයාලට මේ training strategies හැම දෙයක් ගැනම අපි ඉස්සරහට මේ video series එක හරහා කියලා දෙන්නම්. ඔයාලට මෙතනදී buy and sell කියලා options දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට තියෙනවා trade එකක් දාන මොහොතේදී මේ තියෙන flat line එක එහෙමත් නැත්නම් මේ හරස් ඉර ඊළඟ විනාඩිය ඇතුළත මීට වඩා උඩට යනවද එහෙමත් නැත්නම් පහළට යනවද කියලා select කරන්න. මේක උඩට යනවා කියලා trade කරනවා නම් මෙතනට ඔයා trade කරන මුදල select කරලා buy කියන option එක select කරන්න ඕනේ. මේ line එකෙන් පහළට යනවා නම් ඔයා trade කරන amount එක select කරලා sell කියන button එක click කරන්න. මේ කහ පාට area එකට එන්න කලින් ඔයා trade එක දාන්න ඕන. ඉතින් ඔයා මේ trade කරන්න පටන් ගන්නේ real account එකෙන් නෙමෙයි. ඔයාගේ demo balance එකෙන්. මොකද ඔයාට $10000ක demo balance එකක් තියෙනවා. ඔයා trade කරලා මේ $10,000 $15000ක් දක්වාවත් වැඩි කරගත්තට පස්සේ තමයි real balance එකෙන් trade කරන්න එන්න ඕන. හරි ඔයාට idea එකක් ගන්න මම demo balance එකෙන් trade එකක් දාලා පෙන්නන්නම් කොහොමද අපි trade කරන්නේ කියලා. මම නැවතත් මතක් කරනවා මම මේ video series එක හරහා ඔයාලට strategies ගැන අරගෙන එනවා. එතකන් ඔයා real money වලින් trade කරන්නේ නැතුව මේ demo balance එකෙන් trade කරන්න උත්සාහ කරන්න. මම මෙතනදී ඔයාලට idea එකක් ගන්න විතරයි trade එකක් දාලා පෙන්නන්නේ. ඉතින් මම මේ විදියට amount එක $20ක් select කරගන්නවා. මම මෙතනදී market එක up වෙයි කියලා හිතලා තමයි buy order එකක් දාන්නේ. හරි අපි දැන් trade එක දාලා බලමු මොකක්ද වෙන්නේ කියලා. හරි දැන් ඔයාලට පේනවා ඇති අපි දාපු trade එකේ $20 දැන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකට ඇවිත් තියෙනවා. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ trade එකේ profit එක. සරලවම මෙන්න මේ විදිහට තමයි අපිට trade එකක් දාන්න තියෙන්නේ. ඉතින් මම නැවතත් මතක් කරනවා ඔයා real money වලින් trade කරන්න කලින් demo එකේ හොඳට practice වෙලා ඉන්න.
මගේ වීඩියෝ සීරීස් එක බැලුවේ නැතත් කමන්නේ වෙනත් අයගේ වීඩියෝස් බලලා හරි මේ ට්‍රේඩිං ස්ට්‍රැටජිස් හරියට ඉගෙනගෙන ට්‍රේඩ් කරන්න පටන් ගන්න. හරි එහෙනම් අපි අවසාන වශයෙන් බලමු කොහොමද අපේ මුදල් බැංක් එකට විත්ඩ්‍රෝ කරන්න කියලා. මුලින්ම මෙන්න මේ පෙන්වන 3 dot එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට කලින් වගේම මෙන්න මේ වගේ ෆයිනෑන්ස් කියන ඔප්ෂන් එක බලා ගන්න පුළුවන්. මේ ෆයිනෑන්ස් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට දකුණු පැත්තේ කෙළවරේ withdraw money කියලා බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරන්න. ඉතින් අපි ඩිපොසිට් කරපු මෙතඩ් එක මෙන්න මේ විදිහට අප්ඩේට් වෙලා තියෙනවා. මෙතෙන්ට ඔයාගේ amount එක select කරන්න. මෙතනට ඔයාගේ කාඩ් නම්බර් එක දීලා මේ new request කියන බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් මගේ බැලන්ස් එක දැන්ට ඩොලර්ස් 10කට වඩා අඩුවෙන් තියෙන නිසා මට withdraw එක කරන්න පෙන්වන්නේ නැහැ. හරි මෙන්න මේ විදිහට තමයි අපි expert option එකේ account එකක් හදලා deposit එකක් කරන්න සහ trade කරන්නේ. ඉතින් මේ trading strategies සහ විවිධ trading methods ගැන මම ඉස්සරහට කතා කරනවා. ඒ videos ඔක්කොම බලන්න දැන්ම අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අපි මේ video series එකේ දෙවැනි වීඩියෝ එකෙන් හම්බ වෙමු.